අහන්න මොකද අහන්න තියෙනවා නේ අහන්න. ඔබතුමා අතරතුර නිදාගෙන ඉන්න ෆොටෝ එක. ඕවනේ ඊයේ හවස 6:48ට ට්‍රාන්සිටින් ආවෙලා ඊයේ හවස ආවේ යුරෝපෙන් නම් ඊයේ රෑ නිදා ගන්නකොට 2:00මාරයි උදේ 9ට ආවා පාර්ලිමේන්තුවේ 5:05ක් විතරයි 5:06ක් විතරයි නිදාගත්තා. අනිත් එක ජනාධිපතිතුමා කතා කරනකොට නිින්ද එනවනේ සාමාන්‍යයෙන්. අය හොඳයිද? මට පෞද්ගලික විදියට මම දැන් නියෝගය කරන්නේ ජැෆ්නානේ උතර ඉන්න මිනිසුටනේ. එතකොට මම බලන්නේ මේකින් උතර ඉන්න මිනිසුට මොන හරි යම්කිසි මොකක් මේක තියනවාද කියලා තමයි මම බලන්නේ. මට නම් ගිය සැරේ නම් ජනාධිපතිතුමා අපිට මිලියන් 5000 දීලා තිබ්බ පාර හදන්න. ඒකවත් අපේ මිනිස්සු පාවිච්චි කරලා නැහැ. මේ සැරේ මම හිතන්නේ මිලියන් 100ක් 200ක් විතර ග්‍රවුන්ඩ් එකට දීලා තියෙනවා. මන්නාර්ම ග්‍රවුන්ඩ් එක මම හිතන්නේ ඊට අමතරව වෙන මොකුත් දීලා තිබුණේ නැහැ. එතකොට මට නම් මේක දුකයි. මම ජනාධිපතිතුමාට මොනවාසලත් කිව්වා අපිට මොකුත් නැහැ කියලා. මට ඒ කියන්නේ ජනතාවට ගැන බලන්න නැතුව උතුරේ ඉන්න මිනිස්සුන්ට මම බලනකොට මට මේක අඩුයි පාඩුයි වගේ. ඩබල් කැප් සම්බන්ධ දහසක් තියෙනවා. ඔව් කිව්වා කැප් එකක් දෙනවා කියලා මේ ඒක ආපහු අවුරුදු 5න් දෙන්න ඕනේ කියලා කිව්වා. මම විශ්වාස කරනවා ඒක නම් හොඳයි කියලා. මොකද සාමාන්‍ය පර්මිට් එක කෝටි 5ක් කෝටි 6ක් නේ විකුණන්නේ මිනිස්සු අරගෙන. එතකොට මිනිසුන්ගේ සල්ලි නිකම්ම කෝටි 6ක් එක MP කෙනෙකුට ගිහිල්ලා තියෙනවා කියන්නේ ජනාධිපතිතුමාත් ඒ කාලේ අරන් තියෙනවා මේ පර්මිට් එක තුනක්. මතක තියාගන්න. ඒ වුණාට මම නම් විශ්වාස කරනවා ජනාධිපතිතුමා දැන් ජනාධිපති වුණාට පස්සේ කරපු වැඩ හොඳයි කියලා හිතනවා. හැබැයි අර සල්ලි ටිකක් තිබ්බනම් ආපහු ඒකත් ආපහු රටට මොකරි ප්‍රයෝජනයක් වෙන්න පාවිච්චි කරා නම් හොඳයි. හැබැයි ඒක දෙන එකක් නැහැ. කොහොමද ඒවා පෙළවෙත ගිහිල්ලා ඇතිනේ. ජනාධිපතිතුමා පාවිච්චි කරන්නේ නැතුව ඇති ඒක. ඒක පක්ෂ කාර්යාලයට ගිහිල්ලා ඇති. හැබැයි ඒක නම් හොඳ යෝජනාවක්. මට ඒක කැමතියි. Thank you. හරිද? හරි. රටේ හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන් සහ විශ්වාසය තබා ගන්න පුළුවන් අයවැය ලේඛනයක් තමයි ජනාධිපතිතුමා මුදල් ඇමතිවරු හැට ඉදිරිපත් කළේ. අතන මේක ඉදිරි වර්ෂය සඳහා මූල්‍ය ලියවිල්ලකින් එහාට ගියපු අපේ රට සම්බන්ධයෙන් වන ආර්ථික දේශපාලන ලියවිල්ලක්. බිඳවැටුණු රාජ්‍ය ගොඩනැගීමේදී කවර ආකාරයකද කටයුතු කරන්න ඕන කියන එක පිළිබඳව අපි පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දීලා තිබෙනවා. පසුගිය අවුරුද්ද තුලදී අපි කැබිනට් මණ්ඩලය, අපේ අමාත්‍යාංශ අපි මේ තිබෙන තත්ත්වය පිළිබඳව තීරුම් ගත්ත අධ්‍යයනය කරා මේ යාන්ත්‍රණයට අපි ඇතුල් වුණා. දැන් මේවා රයවැයේදී අපි අනාගතයේ දෙස ඉලක්ක කරගෙන සැලසුම් සහගත මේ මූල්‍ය ලේඛන ඉදිරිපත් කළා තිබෙනවා. ඒකට පේනවා ඇති ආයෝජන කැඳවා ගැනීම සඳහා අපනයන වර්ධනය කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගන්නට කොතරම් අවධානයක් යොමු කරලා තිබෙනවද කියලා. ඒ වගේම මූල්‍ය කළමනාකරණය වෙනුවෙන් කරන අවධානය. ඒ වගේම තමයි අපි එක පැත්තකින් පසුගිය වසර තුලදී රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවලා ආදායම් එකතු කරගෙන තිබෙනවා. ඒ වගේම දළ ජාතික නිෂ්පාදිතයෙන් 13%ක රාජ්‍ය වියදම් තබාගෙන තිබෙනවා. ඒ අවශ්‍ය කරන නිර්ණායක තුල ඉඳගෙන තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ. ඒ විශ්වාසය මත පදනම් වෙලා අපේ රටේ කර්මාන්තකරුවන්ට, නිෂ්පාදකයන්ට, ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට හැමදෙනාටම ආයෝජනය කරන්න පුළුවන් රජය සඳහා පහසුකම් සපයනවා. අනිත් පැත්තෙන් අධ්‍යාපන සෞඛ්‍යයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මේවර අයවැයදී රුපියල් බිලියන 654ක් වෙන් කරා සෞඛ්‍ය වෙනුවෙන්. ගිය සැරේ අපි වෙන් කරලා තිබුණේ බිලියන 604යි. ඉතින් සමස්තයක් හැටියට ආරක්ෂක වියදම් අභිබවා සෞඛ්‍ය වියදම් වැඩි වෙලා තිබෙනවා. මේ ආදිහට ගත්තොත් එහෙම අපි ආදායම් එකතු කරන වැඩි කරනවා වගේම ඒ එකතු වෙන ආදායම් ජනතාවට ප්‍රතිලාභ සලසන්නට යොදවලා තිබෙනවා. ඒ අනුව තමයි සෑම කණ්ඩායමකට වගේ සහන සැලසෙන ලෙස අපි දේවල් ඉදිරිපත් කළේ. ඒ වගේ මේක සංදර්ශනකාරී අයවැයක් නොවේ. මන්දක විපක්ෂයත් බොහොම තුෂ්ණුම්බුව තුළ බලාගෙන ඉන්නවා ඔවුන් අපේක්ෂා නොකර මට්ටමේ අයවැයක්. මොකද අපි රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගුවට පස්සේ එතනින් එහාට මේ රාජ්‍ය ගොඩනැගීමේදී ඉදිරිපත් කරපු ඉතාම හොඳ අයවැය ලේඛනයක් හැටියට ජනතාව පිළිගන්න පුළුවන්. අනිත් මොනවද කියන්න ඕනේ? පරිපූර්ණ අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ සංවර්ධන ඉලක්ක කරගත්තා වගේම මෙතෙක්කල් ප්‍රතිලාභ අහිමි වෙච්ච සමාජ කොටස් සියල්ලටම මේ අයවැය ඇතුලේ ආමන්ත්‍රණය කරලා තියෙනවා. විශේෂයෙන් වතුකම්කරු ජනතාව,
ග්‍රාමීය ජනතාව නිවාස ප්‍රශ්නය පාරවල් අධ්‍යාපන සෞඛ්‍ය මේ සියලු ශේෂ්ත්‍රවලට අදාළව ඉදිරි වසර කීපයටම ක්‍රියාත්මක වීම සඳහා ඉලක්ක කරගත්ත සංවර්ධන අයවැයක අපේ ආණ්ඩුවේ දෙවැනි අයවැය ඉදිරිපත් කළා. ඉතින් මේ අයවැය කතාව පැය 4යි විනාඩි 20ක් ජනාධිපතිතුමා අද ඉදිරිපත් කළ අයවැය කතාව. ඉතින් ඒකත් එක්ක හරි පැහැදිලි මෙතෙක් කල මේ රටේ තිබිච්ච හොරකම වංචාව දූෂණය නවත්තලා ඉතුරු කරගත්ත සල්ලි විතරක් නෙමෙයි ණය සීමාවත් වෙනස් කරා. වෙනදා තිබුණේ ණය සීමාව වැඩි කරගන්නවා අපි දැන් ණය සීමාව අඩු කරා. නිසා රට ඉදිරියට යන්න රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන අයවැයක් ඉදිරිපත් කරා. බදු නොගහ රට කරන්නේ කොහොමද කියලා මේ අයවැයනොත් ජාතික ජනබලවේගය ඔප්පු කරා. ඒ නිසා ජනාධිපති අනුර දිසානායක මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා අද දවසේ විපක්ෂයටත් කිව්වා රට හදන වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න කියලා. ඒ නිසා මේ රටේ ජනතාව අපේක්ෂා කරපු මේ සමාජ පරිවර්තනයට යන ගමනට ශක්තිමත් අඩිතාලමක් දාන අයවැයක් මෙවර ඉදිරිපත් කරා. ඔව් දැන් අපි මේ විදිහටම ගිය අවුරුද්දේ දැන් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවරයා හැටියට මේ දෙවනි වතාවට තමයි පාර්ලිමේන්තුවට මේ රටට අයවැයක් ඉදිරිපත් කරන්නේ. ගිය අවුරුද්දේ අයවැයත් මේ වගේම පැය ගාණක් කතා කරලා යෝජනා ඉදිරිපත් කරලා 20%ක් විතර තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ කියන්නේ 80%ක් ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් මේ අවුරුද්දෙත් මේ පැය 4ක් කියලා මේ පැය 4ක් දේශනා කරලා යෝජනා ඉදිරිපත් කරලා ලබන අවුරුද්දෙත් ওই ටිකම තමයි වෙන්නේ. අන්තිමට 80%ක් ක්‍රියාත්මක වුණේ නැහැ කියලා කියයි. ඉතින් මොනවා වුණත් එතුමා අර රටම බලාපොරොත්තුවෙන් දකින්න දේ හොඳට දක්ෂ ලෙස මේක කියන්න පුළුවන්. ඒක තමයි එතුමාට කයනායක කියන්නේ. බොහොම ස්තුතියි.